ඔබ අවට තියෙන ඔබ නොදන්න තැන් හා දන්න තැන්වල නොදන්න විස්තර සොයා යන ජයලංකා ජර්නි වෙතින් ගෙනන සෞන්දර්ය චාරිකාවේ මීළඟ අපි ඔබ වෙක්කරගෙන යන තැන පිහිටලා තියෙන්නේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මෙම ස්ථානය. සිරිසගබෝ රජතුමා තම හිස දන්දුන් ස්ථානය ලෙස ප්‍රකට වන අතර වංශ කතාවලට අනුව බෝධිසත්වවරයෙකු දාන පාරමිතාව සම්පූර්ණ කළ ස්ථානය ලෙසද සැලකෙනවා. නමුත් අනුරාධපුර හත්තිකුච්චි විහාර පරිශ්‍රයෙන් සිරිසගබෝ කතාවස්තුවට අදාළ නිවැරදි සාධක බොහෝමයක් හමුවීම නිසා මෙම විහාරස්ථානයේ ඉතිහාසය සම්බන්ධයෙන් මත දෙකක් පවතිනවා. මේ ස්ථානය නම් අත්තනගල්ල ප්‍රදේශයේ පිහිටා තිබෙන මෙරට වැදගත් බෞද්ධ පුදබිමක් වන අත්තනගල්ල රජමහා විහාරයයි. ඉතින් ඔබ මෙහි යන්න කලින් මේ තැන ගැන තොරතුරු ටික දැනගෙන මෙහි යන්න. තොරතුරු දැනගන්න යන්න කලින් පහළ තියෙන subscribe button එක ක්ලික් කරලා bell icon එකත් ක්ලික් කරගෙනම අපිත් එක්ක එකතු වෙන්න. අත්තනගල්ලෝයේ දකුණු ඉවුරේ උස් වූ භූමියක අත්තනගල්ල විහාරය පිහිටා තිබෙන අතර ඒ ඉදිකරවන ලද්දේ ගෝඨාභය රජතුමා විසින් මෙම ප්‍රදේශයට මේ වන විට හුණුපොළයයි විවහාර කරන අතර මෙයට අත්තනගල්ලයයි විවහාර කිරීමට ශිලා ස්තම්භයක් තිබීමත් පෙර රජුන් තපස්වරුන් ආදීන්ට සමන්ජාතව පහළවීමත් ගල් පොකුණුවල මාවී කුඩු නැටිව පැසුණු නිසාත් පුරාතනයේ නුවර මැද නානාවිධ වස්ත්‍රාභරණ ආදී කප්රුක් හා සත්‍රුවන් විසිතුරු වූ රුක් පිහිටි ගලක් පහළවීමත් හේතු වී ඇති නිසා අත්තනගල්ල විහාරස්ථානයේ ගෘහ නිර්මාණ අතින් මෙන්ම අද්භූත පුරාවෘත්තයන් අතින්ද වැදගත් වූ ස්ථානයක් යයි මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ප්‍රකාශ කරලා තියෙනවා. අතීතයේ මෙහි ඝන වනාන්තරයේ ඇලි ඇතුන් සමූහ වශයෙන් සිටි අතර ඇලි ඇතුන් ගැවසෙන වනපෙත් සමූහය යන හස්ති වනගුල්ල අත්තනගල්ල ලෙස බිඳී ආ බවත් කියවෙනවා. සිරිසඟ බෝ රජතුමා අනුරාධපුර රාජධානියේ රජකම් කරන සමයේ ගෝඨාභය නම් වූ භාණ්ඩාගාර භාරකරු රාජ්‍යයට ලෝභ වී රජුට ද්‍රාහි වුණා. මොහු රජු නුවරින් පන්නා රාජ්‍යය තමා සතු කරගනිමි. ඊ සිතා සේනාව සංවිධානය කරගෙන එනු ලබනවා. මේ ඇසු සිරිසඟ බෝ රජු මෙම රාජ්‍යයෙන් කුමන පළක්ද රාජ්‍යයට කැමති අය හටම ලබා දෙන්නමි. ඊ සිතා රාජධානියෙන් නික්මි මායා රටට පැමිණි අත්තනගලු වනයට විවාසය කරනවා. සිරිසඟ බෝ රජුගේ හිස රැගෙන එන අයෙකුට කහවන් දහසක් ලබා දෙන බවට රජකම් ලැබූ ගෝඨාභය විසින් අනබෙර යවා ඇති බව දුගී මගියෙකුගෙන් දැනගත් සිරිසඟ බෝ රජතුමා තම හිස එම මගියාට දන් දෙනු ලබනවා. රජුයේ බිසව රජු සොයමින් ගම් නියම් ගම් පසු කරමින් පැමිණ රජුගේ හිස නොමැටි සිරුර දැක සිහිසුන්ව ඇද වැටි එම සිරුර වැළඳ විය යනවා. තමන් නිසා වූ මෙම අපරාධයෙන් කම්පාවටපත් වූ ගෝඨාභය රජු සිරිසඟ බෝ රජුගේ සහ බිසවගේ සිරුර ආදාහනය කළ ස්ථානයේ වටදාගයක් ඉදිකළ බව අත්තනගල්ලු වංශයෙහි සඳහන් වෙනවා. ඉන්පසු උපතිස්ස නම් රජු කෙනෙකු විසින් එහි පස්මහල් ප්‍රාසාදයක් බවට පත් කරනවා. පසු කලක එය සොරුන්ගෙන් විනාශයට ලක්වීමෙන් පසු මුගලන් නම් රජු කෙනෙකුන් එය තුන්මහල් කොට නැවත පිළිසකර කළ අතරේ ඒ සමගම වටදාගේ හා අනෙකුත් සංඝාරාමද පිළිසකර කළා. අත්තනගල්ල විහාරයේ සොලී පාණ්ඩි ආසී පරසතුරන් විසින් විනාශ කරන ලද දාගැබ් සහ අනෙකුත් තුන්මහල් පාය විහාරගය යනාදිය සිව්වන විජයබාහු රජු විසින් පිළිසංකර කරවුවා. ඔහුගේ පුත් දෙවන පරාක්‍රමබාහු රජතුමා භූත කින්නරාදී රූප මකර තොරණකින් අලංකෘත කළ ප්‍රතිමා ගෘහයක් ගොඩනැගූ බව සඳහන්. අත්තනගලු විහාරයෙහි 11 වන සියවස දක්වාම ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධයෙන් විශේෂ වූ භික්ෂුන් වහන්සේලා ඉඳලා තියෙනවා. මෙම විහාරයට සීතාවක රාජසිංහ රජතුමාගේ සමයේදීත් පෘතුගීසීන්ගේ කාලයේදීත් නොයෙකුත් දුර්භාග්‍යයන්ට මුහුණ දීමට සිදු වෙලා තියෙනවා.
18 වන සියවසේ කීර්තිශ්‍රී රාජසිංහ රජුගේ සමයේදීද මෙම විහාරය නැවත ප්‍රතිසංස්කරණය කරනවා. පැරණි කාලයන්ට අයත් සැලකිය යුතු සෑම දෙයක්ම ඒ අයුරින්ම මේ අතිපෞරාණික පූජිත සිද්ධස්ථානයේ අද දක්නට නොලැබීම අභාග්‍යයක්. මීට දශක කිහිපයකට පෙර පැරණි දාගැබ් නෂ්ටාවශේෂයන් මත අලුතෙන් දාගැබක් කරවා ඇති හේයින් මෙම පැරණි දාගැබට හා අංගනයට ආවේනික ලක්ෂණ ගැන වැඩි යමක් කිව නොහැකි බව සඳහන් කරන ආචාර්ය පරණවිතාන මහතා කියා සිටින්නේ ස්තූපය වටා ඒක කේන්ද්‍රීය කුළුණු පේලි දෙකක් වූ බවත් ඒවා පිහිටා තිබුණේ තිරියායෙහි මෙන් බොරදම් කළ ගල් පුවරු වලින් දරා සිටි වටකුරු මළුවක් මත බවත් සඳහන් කරනවා. ඒ අනුව සිටිය හැක්කේ මුල් යුගයේදී අත්තනගල්ල වටදාගයා අද පවතිනවාට වඩා බෙහෙවින්ම රමණීය වූ ගෘහ නිර්මාණයක් වශයෙන් තිබෙන්නට ඇති බවයි. අත්තනගල්ල රජමහා විහාරයට නුදුරින් අත්තනගලු ඔයේ පතුලේ තිබී මෑතකදී සොයාගන්නා ලද අඩි 60ක් පමණ දිග පුවරුවක කොටසක් දැනට කොළඹ ජාතික කෞතුකාගාරයේ තබා තියෙනවා. රසායනාගාර පර්යේෂණ මගින් අනාවරණය වූ එය දැවකඳකින් සාදා ඇති බවක් ක්‍රිස්තු වර්ෂ 8 වන ශතවර්ෂය තරම් පැරණි අවධියකට අයත් වන බවයි. ඉතින් අපි ඔබට සෑම නගරයක් ආසන්නයේ බලන්න තියෙන තැන් වගේම එක් ස්ථානයකට ගිය විට එම ස්ථානයේ සිට බලන්න පුරුවන් ළඟම ස්ථාන සහ එම ස්ථාන පිළිබඳ විස්තර වෙන වෙලෙම අපි මේ channel එකේ අරගෙන ඇවිල් තියෙනවා. ඉතින් අපේ channel එක දැන්ම subscribe කරලා තියාගන්න. අපේ රටේ අපේ උරුමය දැනගන්න දිගටම රැඳිලා ඉන්න කියලා ඉල්ලන අපි ජයලංකා ජර්නි ඔයාලට සුබ ගමනක්.